ඔන්න අදගෙන ආවේ අපේ වැඩ ස්මාර්ට් කරන්න WhatsApp ලා අලුතෙන්ම හඳුන්වලා දීපු ඒගොල්ලොන්ගේ ෆීචර්ස් ටිකක් බලන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි අපේ වීඩියෝ එකට. ඉතින් පළවෙනි ෆීචර්ස් එක විදිහට කතා කරන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් ගිය අපිටම අපේ යූසර් නේම් එකක් හදාගන්න පුළුවන් ෆීචර් එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ settings වලට ගිහිල්ලා accounts වලට ගිහිල්ලා ඔයාගේ යූසර් නේම් එක හදාගන්න. මේ යූසර් නේම් එක හදද්දී ඔයාගේ සම්පූර්ණ නම මුකුත් symbols නැතුව දෙන්න බලන්න. මොකද එහෙම යූසර් නේම් එකක් හදාගත්තොත් ඔයාටම තමයි වටින්නේ. මොකද symbols දාලා යූසර් නේම් හදාගද්දී වදේ. ඒක නිසා මේ ඉක්මනින්ම මේ වීඩියෝ එක බල ඉන්නකම මුලක් කමන්නේ. දැන් ඔයාගේ යූසර් නේම් එක ඔයාගේ නමින් හදාගන්න. මොකද ඔයාගේ නමින් මේ ඉන්න තවත් කට්ටිය යූසර් නේම් හදන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ නමට යූසර් නේම් එක සමහරකට හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම ගිහිල්ලා ඔයාගේ යූසර් නේම් එක හදාගන්න. ඉතින් දෙවෙනි ෆීචර්ස් එක විදිහට කතා කරන්නේ අපේ කැමරා ඉෆෙක්ට්ස් ගැන. ඉතින් Instagram වගේම දැන් WhatsApp වල කැමරා ඉෆෙක්ට්ස් ඇවිල්ලා තියෙනවා. දැන් ඒක ළඟදින ආයෙ නිසා දැන්ට එහෙම Instagram එකේ වගේ Snapchat එකේ වගේ අප්ඩේටබල් නැහැ. නමුත් හොඳ ෆීචර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ settings වලට ගිහිල්ලා privacy වල යටටම ගිහිල්ලා ඔයාගේ කැමරා ඉෆෙක්ට්ස් allow කරලා තියාගන්න. ඉතින් allow කරාට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ කෝල් එකේදී වගේ බෑග්ග්‍රවුන්ඩ් එක උනත් වෙනස් කරන්න මෙන්න මේ විදිහට. සහ ඔයා වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් බෑග්ග්‍රවුන්ඩ් සහ ඉෆෙක්ට්ස් දාලා ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගෙන ඔයාගේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. සහ මේකේ තියෙනවා ඒ කියන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවා සාමාන්‍ය ටිකක් තමයි තියෙන දැනට. ඒ ඉස්සරහට අප්ඩේට් වෙයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆීචර්ස් එක ඔයාලගේ WhatsApp එකෙන් ඔයාලට නිදහසේ ෆ්‍රී කරගන්න. ඉතින් අපි තුන්වෙනි එක විදිහට කතා කරන්නේ සල්ලි වල ගන්න ඕන එකක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් දැන් WhatsApp එකට සල්ලි ගෙවන්න. ඉතින් සල්ලි දෙන කට්ටියට පුළුවන් ඔයාගේ WhatsApp එකට සල්ලි දීලා ඔයාට WhatsApp එක ප්‍රීමියම් විදිහට ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරලා මෙන්න මේ තියෙන ෆීචර්ස් ටික ඔයාට ඕන දෙයක් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් WhatsApp ලා දීලා තියෙනවා මේ ෆීචර්ස් ටික. මම දාන්න ෆීචර්ස් ටික ඔයාලා තියෙන settings වල ගිහිල්ලා ඒ ෆීචර්ස් ටික ඒ කියන්නේ subscription එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ ෆීචර්ස් enable කරගන්න සල්ලි දීලා. ඉතින් ප්‍රීමියම් ලුක් එකකට ඔයාට WhatsApp පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ෆීචර් එකෙන්. ඉතින් ඕනම theme එකක් දාතයි ඕනම colors දාතයි ඒ විදිහට ඔයාට WhatsApp පාවිච්චි කරන්න ඕන නම් සල්ලි කියලා මෙන්න මේ ෆීචර්ස් එකත් අදම enable කරගන්න. හතරවෙනි එක ගැන ගත්තොත් ඔයාට කලින් ඉඳලා මේක WhatsApp එකේ තිබ්බ දෙයක්. ඉතින් මේ ෆීචර් එක WhatsApp එකේ අප්ඩේට් එන්න මේ ෆීචර්ස් එක තවත් මේ අලුත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ settings වලට ගිහිල්ලා යටටම ගිහිල්ලා account center වල ඔයාගේ Meta accounts ඒ කියන්නේ Meta ආයතනයෙන් ඔයාලා පාවිච්චි කරන apps වල accounts ඒ කියන්නේ Instagram, Facebook වගේ අන්න ඒ වගේ Instagram, Facebook විතරයි දැන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ Meta accounts වල links ඔයාලට පුළුවන් WhatsApp එකේ මේ tag කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ profile එකට එන එකට පුළුවන් ඔයාගේ අන්නේ Instagram, Facebook වගේ accounts වලට ගිහිල්ලා ඔයාගේ විස්තර දැනගන්න සහ ඔයාගේ reels බලන්න. ඉතින් දැන් අන්නේ accounts දෙකේ ඔයා පාවිච්චි කරනවාගේ links දෙක අනිවාර්යෙන් දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි පස්වෙනි feature එක විදියට කරන්න යන්නේ ඔයාලා ගොඩක් සමහර කට්ටිය මේකට බැනලා තිබ්බා මේ ස්ටේටස් වල. ඔයාලා දැන්ටම දැකලත් ඇති ස්ටේටස් වල දැන් heart react එක වෙනුවට මේ අලුත් react එකක් ඒ කියන්නේ emojis වලින් react කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. බට් ඒක මම හිතන්නේ මේ ඒක සාර්ථකයි කියලා. මොකද heart එකක් වගේම emoji එකත් ඒ heart එක වැටෙනවා වගේම වැටෙනවා නම් තමයි හොඳ. බට් emoji එක වැටෙන්නේ මේ message එක send වෙනවා වගේ. ඉතින් ඒකත් ඉස්සරහට WhatsApp update වලින් හදයි කියලා මම හිතනවා. ඉතින් කට්ටිය බැලපු එකක් ඒ කියන්නේ ඒක එබ්බුවා මම මේ react එක එයාට යනවා. චුට්ටක් එමුණත් ඇති. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති. අන්න ඒ වගේ react ටිකක් අපිට status වල දැක ගන්න පුළුවන් WhatsApp updates වල 2026. ඉතින් 6 වෙනි feature එක ගත්තොත් ඔයාලට පුළුවන් video notes යවන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඔයාගේ කැමරා එක on කරලා
යට තියෙනවාට තෝරගන්න ෆොටෝ වීඩියෝ සහ වීඩියෝ නෝට් කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් පොඩි වීඩියෝ නෝට් එකක් යවන්න සවුන්ඩ් එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක පොඩියට තමයි සෙන්ඩ් වෙන්න වෙන්නේ මේ වගේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ පොඩි දේවල් කියන්නේ මොකක් හරි දෙයක් පෙන්වන්න සහ ඉන්න තැනක් වගේ දාගන්න, කෙනෙක්ට ඉන්න තැනක් වගේ දාන්න පෙන්වන්න ඕන. ඔයාලට පුළුවන් යන්නේ වීඩියෝ නෝට් එක ටග් ගාලා සෙන්ඩ් කරන්න ලොකු වීඩියෝ නැතුව. ඉතින් ඒක මම හිතනවා ඒක හොඳ ප්‍රයෝජනවත් වෙයි කියලා. මේක ඉස්සර තිබුණා මේක වැඩි කට්ටිය අතර ජනප්‍රිය වුණ නැති ෆීචර් එකක්. ඉතින් මම හිතනවා 2026ට මේක මේ ගැලපේ කියලා. මොකද කාර්යබහුල කට්ටියට මේක පට්ටම වටිනවා. ඉතින් මම හිතනවා මේකත් හොඳ ෆීචර් එකක් වෙයි කියලා. ඊළඟ ෆීචර්ස් ටිකම iPhone usersලට බෝනස් ටිප් ටිකක්. ඉතින් මේක Android වල නෑ, මම කලින් කියපු නම් Android වල තියෙනවා. සහ මේක ඇවිල්ලා iPhone usersලට තියෙන features ටිකක්. ඉතින් ඔයාලට මෙන්න මේ පේන විදිහට ඔයාගේ chat එක open කරගෙන ඔයාගේ chat එක type කරන කොටස hold කරගෙන ඉඳලා auto fill දුන්නාම ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට text එකක් ඔයාට scan කරලා ඔයාගේ type box එකට ගන්න, ඒක අරගෙන send කරන්න පුළුවන්. පට්ටම ලේසි විදිහට. ඉතින් ඔයාට ඒක බල type කර ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඒක scan කරලා ඔයාට ඕන විදිහට ඒක customize කරලා ඔයාට send කරන්න පුළුවන්. ඉතින් ඊළඟ feature එක විදිහට පට්ටම වටින feature එකක් තමයි මේ WhatsApp ලා iPhone usersලට දීලා තියෙන්නේ. ඉතින් ඒක නම් මම හිතනවා සුපිරියයි වැඩ හොඳට. ඒ කියන්නේ මේකෙන් වැඩක් ගන්න පුළුවන් කට්ටියට සුපිරිම වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි වගේ chat එකට ගිහිල්ලා වගේ මෙන්න මේ විදිහට ධන ලකුණ press කරලා document ගිහිල්ලා ඔයාට පුළුවන් document එක scan කරලා send කරන්න. ඒ කියන්නේ ඔයාට ෆොටෝ එකක් ගහලා send කරනවට වඩා ඔයාට document එකක්, ඒ කියන්නේ ඔයාගේ අතේ document එකක් තියෙනවා සහ ඒක scan කරලා ඔයාට document එකක් විදිහටම ආයි WhatsApp එකෙන් යවා ගන්න පුළුවන් පැහැදිලිවම. මොකද ෆොටෝ එකක් ගැහුවාම මේකේ මේ පැහැදිලි බව අඩු වෙනවා. ඉතින් ස්කෑන් කරලා ගත්තාම මේකේ පැහැදිලි බව වැඩි වෙලා ටිකක් ෆොටෝ එකේ එළිය වෙලා ඔයාලට ડોකියුමන්ට් එකක් විදිහටම පැහැදිලිවම සෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක පට්ටම වටින ෆීචර් එකක් විදිහට මම දැකලා තියෙනවා iPhone වල තියෙන. ඉතින් කොහොමද මේ ෆීචර්ස් ටික ඔයාලත් දැනට පාවිච්චි කරනවද සහ මම නොදන්න අලුත් ෆීචර්ස් ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවන්ට බලන්න. එහෙනම් ඉතින් හැමදාම වගේම කියන්න තියෙන ඉතින් subscribe කරලා like එකක් දාගෙන යන්න වීඩියෝ එක වටිනවා. සහ අපි හදලා තියෙනවා අපේ WhatsApp channel එක සහ Telegram channel එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක යටින් description එකේ මම දාලා තියෙන link එකම ඔයාලට පුළුවන් ඒක ඇවිල්ලා join වෙලා ඉන්න. ඉතින් මම අලුත් updates වගේම වගේ PC setup එකේ updates දානවා, ඔක්කොම studio updates ඔක්කොම දානවා මේකේ. සහ අපේ subscribersලා 26ක් විතර දැනට ඉන්නවා. සහ එච්චරයි තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආ channel එක follow කරලා තියාගන්න. ඉස්සරහට Instagram Facebook channel උත් හදමු අපි. දැන් YouTube channel එක කරගෙන යමු. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමදාම සිකුරාදා පහට වීඩියෝ කරනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.